දුප්පතා රජ කරවීමට සිතූ රණසිංහ ප්‍රේමදාසයන් ඇඟලුම් කම්හල් හා කර්මාන්තපුර බොහොමයක් නිර්මාණය කළේය. ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු රණසිංහ ප්‍රේමදාසයන් අසාර්ථක වූ ස්ථාන ලෙස සිවිල් යුද්ධය හා තම පක්ෂයේම සිටි විරුද්ධවාදීන් වූ ලලිත් ඇතුළත් මුදලි සහ ගාමිණී දිසානායක සමග ඇති කරගත් මතභේද පක්ෂය දෙකඩ වීමට මෙන්ම රට තුළද අවුල් සහගත තත්ත්වයන් මතුවීමට හේතු විය. මොහුගේ පාලන වකවානුව තුළ මාධ්‍යවේදීන් පැහැර ගැනීම හා වෙනත් දේශපාලන පක්ෂ සමාජිකයන්ට අඩත්තේට්ටම් සිදු කළ බව සහ වර්තමානයේ පවා කතා බහට ලක්වන සුදුවෑන් බීතිකාවද රණසිංහ ප්‍රේමදාසයන්ගේ කාලවකවානුව තුළ නිර්මාණය වූවක් බව පැවසේ. මෙලෙස දුප්පත් ජනයාගේ හිතසුව පිණිස ජනසවිය ගම්මුදාව සහ ඇඟලුම් කර්මාන්තශාලා ඇති කර ජනතාවගේ සිතෙහි ප්‍රේමදාසයන් ගැන ගෞරවයක් ඇති කරා සේම LTTEට ආයුධ ලබා දීම, JVP කැරැල්ල මර්ධනයට දැඩි ක්‍රියාමාර්ග ගැනීම සහ සුදුවෑන් බීතිකාව මෙරට තුළ ඇති කිරීම හේතු කොට ගනිමින් ජනතාව තුළ අප්‍රසාදයටත් පත් වූ ප්‍රේමදාසයෝ වර්ෂ 1993 මැයි පළමු වනදා එක්සත් ජාතික පක්ෂයේ කොළඹ පැවැත්වුණු මේ රැළියේදී දහවල් 12:45ට පමණ LTTE මරාගෙන මැරෙන බෝම්බකරුවක වූ කුලවීරසිංහම් වීරකුමාර් අලියාස් නොහොත් බාබු අතින් ඝාතනයට ලක්විය. එලෙස ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් ඉතිරි කරමින් ජනතා ප්‍රසාදය සහ ජනතා අප්‍රසාදය සමව ලැබ ගනිමින් කොළඹ අලුත් කඩේ ආමර් වීදිය සහ ග්‍රෑන්ඩ් පාස් පාර මංසන්දියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට කොටුව රණසිංහ ප්‍රේමදාසයෝ මිය පරලව ගියහ.